හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ඉර පාලා තියෙන දවසේ අපි හිතුවා චූටි ගමනක් ඔයාලත් එක්ක යන්න. එන්නකෝ ඉතින් අපිත් එක්ක යන්න. මේ ඉන්නේ අපේ චුටි මැනික. එතකොට මේ ඩ්‍රයිව් කරන් යනවා හස්බන්ඩ් සහ මගේ අම්මත් මේ ගමනට එකතු වෙනවා. මුලින්ම ඔන්න අපි ආවේ ෂෙහානිලා ගෙදරට. ආපු ගමන් ඉතින් හස්බන්ඩ්ලා තුන්දෙනා පුංචි කතාවකට වැටුණා. ඒ අතරේ අම්මයි ෂෙහානි දිල්හාරයි එකතු වෙලා අපිට ලන්ච් එක රෙඩි කරා. අපි මේ රසම රස කෑම එක ලෑස්ති කරගත්තේ කෙහෙල් කොලේ බැඳගෙන යන්න. මොකද අපි හිතුවා කෙහෙල් කොලේ බැන්දාම ගොඩාක් බත් එක රසවත් වෙයි කියලා. ඔන්න ඉතින් හරියටම පැය දෙකකට පස්සේ අපි අපේ ගමනාන්තයට ආවා. ඔන්න මම ඔයාලට කියන්න යන්නේ අද අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. අපි මේ ආවේ චිලිවැක් වල තියෙන කැම්ප් සයිට් එකකට. අපි හරියටම මේක බුක් කරේ මාස 3කට කලින්. මොකද මේක බුක් කරගන්න ටිකක් අමාරු වෙන නිසා. මේ වටා පිටාවේ සුන්දරත්වය කියලා නිම කරන්න බැරි තරම් හරිම ලස්සනයි. අපි කට්ටියම ආපු ගමන් පොඩ්ඩක් වටා පිටා නිරීක්ෂණය කරන්න ගියා. මොකද අපි මේ ආපු ෆැමිලිස් තුනේම ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේක. මේ වෙනකොට වෙලාව දවල් 1:02ට විතර ඇති. ඉතින් හැමෝම ගොඩාක් බඩගින්න හිටියේ. ඒ වුණාට අපි නම් හිතුවා ටෙන්ට්ස් ටික රෙඩි කරගෙන ඉවර වෙලාම කනවා කියලා. අපි මුලින් හිතුවා මේක චුට්ටක් අමාරු වැඩක් වෙයි කියලා. මොකද අපි හැමෝගෙම පළවෙනි අත්දැකීම හින්දා. හැබැයි මේක කරන්න අපි හිතපු තරම් නම් අමාරු වුණේ නැහැ.
ඔන්න ඔහොම තමයි අන්තිමටම අපේ ටෙන්ස් 3 රෙඩි වුණේ. ඇත්තටම හිතට වඩා මේක හරිම ලස්සනයි. අපිට ටිකක් අරේන්ජ් කරගන්න අමාරු වුණා. අපි මේක කොයි පැත්තටද තියන්නේ, කොයි පැත්තටද මේක හරවන්න ඕනි කියලා. ඒ වුණාට ඔන්න කට්ටියගේම සහයෝගයෙන් සහ එකමුතු බවෙන් අපි ටෙන්ස් 3 ගහලා ඉවර වුණා. මේ වෙනකොට හැමෝම ගොඩක් බඩගින්න හිටියේ. ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ කෙහෙල් කොලේ දිගාරනකොට ඒ දැනුන සුවඳ අපි හැමෝටම තාමත් මතකයි. ඒ තරම් මේ කෑම එක මාරම රසයි. ඔයාලා හිතන්නකෝ පොල් සම්බෝලයි, පරිප්පුවයි, හල්මැස්සු තෙල් දාලයි, බිත්තරයි, පපඩම්, වියලි මිරිස් එක කොච්චර රහටේ බත් එක තියෙන්නේ නැද්ද කියලා. අපි හැමෝම ඉක්මනට කාලා ඊළඟට මේ රෙඩි උනේ චිලිවැක් ලේක් එකට ගිහලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න. ඔන්න ඉන්නවා අපේ ලොකු මැඩම්. එහෙනම් කලින්ම ඩිසයිඩ් කරලා තිබ්බේ වතුරට බහින්න නැහැ කියලා. මොකද මේකේ වතුර ගොඩක් සීතලයි. අපි මං හිතන්නේ වතුරට බැස්සටත් වඩා කලින් ඉක්මනට වතුරෙන් ගොඩට ආවා. මොකද ඒ තරම් මේ වතුර සීතලයි. මේ විදිහ අපි හැමෝටම ගොඩාක් බඩගින්න හිටියේ. ඒ හින්දා අපි ඩිසයිඩ් කරා අපේ කැම්ප් සයිට් එකට ගිහිල්ලා මොන හරි දෙයක් හදාගෙන ඉක්මනට කන්න ඕනේ කියලා. අපි හිතුවා අපිට තිබිච්ච සීතල අඩු වෙන්නත් එක්ක හොඳ ඉඟුරු ප්ලේන් ටිකක් බොන්න ඕනේ කියලා. ඉතින් ඒ වැඩේ බාරගත්තේ ෂෙහානි සනුජයි. මේ ඉතින් අපි ඒ දෙන්න හදපු රස ඉඟුරු ප්ලේන් ටික රස විඳින ගමන් එන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් අපේ දිනේක රෙඩි කරන්න ගත්තා. අපි හිතුවේ රැට බාබකියු කරනවා කියලා. ඉතින් ඔන්න සනුෂායි මාලින්ගයි බාබකියු එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතර දිල්හාරයි ෂානිත් ඒ දෙන්නට උදව් වුණා. මේන්න අපේ කතානායකතුමා මාලිංග. අපි හැමෝම ඉතින් එයා කියපු බොරු ටික අහගෙන හරි සතුටින් මේ කාලය ගත කරා. මේ යාළුවොත් එක්ක සහ පවුල් කට්ටියත් එක්ක ගත කරන කාලය හරිම සුන්දරයි. සහ ඒ වගේම ලැබෙන අපිට අත්දැකීම කියලා නිම කරන්න බෑ.
අපේ ජීවිතයේ ගෙවන හැම මොහොතක්ම අපි සතුටෙන් ගත කරන්න ඕන කියන එකයි මගේ හැඟීම. මොකද ඒ ගත වෙන කාලය අපි කාටවත් ආයෙ ගන්න බෑ. පේනවනේ ඉතින් අපේ චුටු දුන්දනත් හරිම සුන්දරව යාළගේ කාලය ගත කරා. ඒගොල්ලන්ටත් හරි අලුත් අත්දැකීමක් මේක. එයාලත් ගොඩක් සතුටින් මේ කාලය ගත කරේ. ඔයාලට කියන්න ඕන මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ කැම්ප් සයිට්ස් වල රෑ 10න් පස්සේ අපිට කිසිම සද්දපද්ද කරන්න බෑ. ඉතින් අපි එතන කිසිම සද්දයක් නොකර අපේ කතා බහ බොහොම අඩු කරලා සීමා කරලා අපි රෑ 11 වෙනකම් වගේ මෙතන ඇහැරලා හිටියා. මොකද ඉතින් ඔයාලා දන්නවනේ යාළුවෙක් දුනහම කතා කරන්න තියෙන දේවල් ඒව කාලයට නවත්තන්න බැරි හින්දා අපි ටිකක් රෑ වෙනකන් ඇහැරලා හිටියා. මේ වෙනකොට නම් හැබැයි අනිත් හැමෝම වගේ නිින්දට ගිහිල්ලා හිටියේ. මොකද රෑ මං හිතන්නේ 12ට ලං වෙලා මේ වෙනකොට. ඔන්න ඉතින් පහුවෙන්ද උදේ අපි ටිකක් නැගිටිනකොට දවල් වුණා. මට මතක විදිහට උදේ 8ට විතර ඇතේ. කට්ටියම ඉතින් නැගිටලා පොඩි chat එකක් දාලා ඊට පස්සේ ඉතින් breakfast ready කරන්න ගත්තා. අපිට උදේ 11 වෙනකොට අයිමත් අපි හිටපු කැම්ප් සයිට් එක බාර දෙන්න ඕන හින්දා අනිත් කට්ටිය ටික ටික අපි ගෙනාපු බඩු අයිමත් පැක් කරන්න ගත්තා. මේ ටෙන්ට් ටික නම් හිතපු තරම් අකුලන එක ලේසි වුණේ නැහැ. අපිට හැබැයි මේ වෙලේ හිතුනේ ටෙන්ට් එක ගහන එක ලේසි. හැබැයි අකුලන තමයි වෙලා යන්නේ කියලා. ඔන්න ඉතින් මේ වෙනකොට අපි හිටපු කැම්ප් සයිට් එක අපි ලස්සනටම අස් කරා. කිසිම දෙයක් අය කියන්නේ අපි ගෙනාපු කිසිම දෙයක් මෙතන ඉතුරු කරේ නැහැ. හරිම ලස්සනට අපි මෙතන ක්ලීන් කරා. මොකද තවත් කෙනෙක් කෙනකොට ඒ තැන හරිම ලස්සනට තියෙන්න ඕනේ. එයාලටත් මෙතන ඉන්න හිතන විදිහට. ඒ හින්දා අපි ගෙනාපු දේවල් ඊට පස්සේ මෙතන අපි ඉතුරු වෙච්ච කුණු ඒව සේරම අස් කරලා තමයි අපි මෙතනින් ගියේ. ඇත්තටම මේ වෙද්දී අපිට ටිකක් විතර දුකයි මෙතන දාලා යන්න. ඒ වෙලේ තමයි අපිට හිතුනේ අඩුම තරම අපි 2 nights වත් මෙතන බුක් කරා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් අපි අයිමත් ගෙවල් බලා අපිටත් වෙන්නයි ලෑස්ති වෙන්නේ. හරිම දුකයි වගේම හරිම සතුටුයි. මොකද ඒක ලස්සන මතකයන් පිච්ච හරිම සුන්දර රාත්‍රියක්. තවත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න කැමැත්තෙන් මං ඉන්නවා. ඉතින් මගේ YouTube channel එකට subscribe කරන්න, like කරන්න. අයිමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.